හරි නංගි මල්ලේ ඕලෙවල් මැස් සපෝට් එකට සහ ළඟින වාර විභාගයට සපෝට් එකක් විදිහට තමයි මම මේක සාකච්ඡා කරන්න ගත්තේ. අද අපි සාකච්ඡා කරන්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිකුත්කර 2023 24 වර්ෂයේ 10 ශ්‍රේණියේ පේපරේ තමයි. ඒකේ ඒ කොටසේ කෙටි ප්‍රශ්න 25 තමයි මේ වීඩියෝ එක අන්තර්ගතය වෙන්නේ. මම මේකේ PDF එකේ link එක description එකේ දාන්න. ඒ කියන්නේ කට්ටිය download කරලා මේක කරන්න. ඊට පස්සේ මේ වීඩියෝ එක බලලා ඒ කට්ටිය මේකේ තියෙන අඩුපාඩු හදාගන්න. හරි. අපි දැන් ගාන හදන්න. පළවෙනි ගානේ අපිට කියලා දීලා තියෙනවා පුද්ගලයේ රුපියල් 20000ක මුදලක් 10%ක වාර්ෂික සුදු පොලී අනුපාතයක් යටතේ බැංකුවක තැන්පත් කර පළමු වර්ෂයේ අවසානයේ මෙම මුදල සදා ඔහුට හිමි වෙන පොලිය. හරි. බලාගන්න. මෙයා මේ පුද්ගලයා එතන පළවෙනි ගාන. මේ පුද්ගලයා රුපියල් 20000ක මුදලක් 20000ක මුදලක් තමයි දාන්නේ වාර්ෂික සුදු පොලී අනුපාතයේ 10%. එතකොට ඔහුට හිමි වෙන පොලිය. මේකට අහන්නේ ඔහුට හිමි වෙන වර්ෂයකදී ඔහුට හිමි වෙන ඒ කියන්නේ වාර්ෂික සුදු පොලී අනුපාතයක් කියන්නේ ඔහුට වර්ෂයකට 10%ක ලැබෙනවා. ඒක විස්තර කරොත් මෙයා රුපියල් 100ක් තැන්පත් කළොත් මෙයාට 10ක් පොලී හම් වෙනවා කියන්නේ. 100ට 10ක් කියන එකේ තේරුම තමයි මේ මිනිස්සයා 100ක් තැන්පත් කළොත් 10ක් පොලී හම් වෙනවා කියන්නේ. දැන් අපිට ගානේ කියලා තියෙනවා මෙයා 20000ක් තැන්පත් කරනවා. එතකොට වර්ෂයකදී මේක වර්ෂයකට හම් වෙන පොලී එක වර්ෂයකට එක වර්ෂයකට හම් වෙන පොලිය තමයි 100ට 10ක් මේ කියලා දීලා තියෙන්නේ මේ ගාන. ඒ හින්දා අපිට අහන්නේ මේක එක වර්ෂයකටනේ. ඒ හින්දා මේක 100ට 10යි. මේක 100ට 10යි. මේ බින්දුව මේක කරලා. එතකොට පළමු වර්ෂයේ අවසානයේ ඔහුට ඉන්නේ මොකද කියේ? රුපියල් 2000යි. මේක තමයි පළවෙනි ගානට උත්තරේ. හරි අපි යමු දෙවෙනි ගානට. ඉතින් බෝන්ඩ් එක මකා ගමු. හරි. දෙවෙනි ගාන දුම්රියක් පැයට කිලෝමීටර් 60ක ඒකාකාර වේගයෙන් ගමන් කරයි. එන දුම්රිය කිලෝමීටර් 120ක දුර යාමට ගතවන කාලය. හරි. පැයට කිලෝමීටර් 60ක වේගයෙන් කියන්නේ 60ක ඒකාකාර වේගය. ඒකාකාර වේගය කියන්නේ මේ 60 සීමාවම තමයි මේ මුළු කාල පාන්තරේම තියෙන්නේ. මේ දුම්රිය 60ක වේගයෙන් මේ ඒකාකාර වේගයෙන් තමයි හැම වෙලෙම යන්නේ කියලා කියන්නේ. ඒකාකාර වේගය කියන්නේ හැම වෙලෙම එකම නිශ්චිත වේගයක් තියෙනවා කියන එක. එතකොට පැයට කිලෝමීටර් 60ක වේගයක් කියන්නේ මේ දුම්රිය පැය එකකදී හැම පැය එකකදීම කිලෝමීටර් 60ක් යනවා. මේ විදිහට සෑන් කියන්නේ පැයට කිලෝමීටර් 60කදී කියන්නේ සෑම පැය එකකටම මේ දුම්රිය කිලෝමීටර් 60ක් යනවා. ඉතින් අපෙන් අහලා තියෙන්නේ දුම්රිය කිලෝමීටර් 120ක්. මේ දුම්රිය කිලෝමීටර් 120ක් යාමට කොච්චර කාලයක් යනවද කියන එක. මේ දැන් එක පැයකදී කිලෝමීටර් 60ක් යනවා නම් 120ක් යන ගතවන කාලය කියන්නේ අපි මේක 60න් බෙදනවා. මේක 60න් බෙදනවා. පැයට කිලෝමීටර් දෙක මේකට හිතන්න km යුනිට්. එතකොට කියන්නේ
මේ දුම්රිය කිලෝමීටර් 120ක් දුරක් යනවා. ගත පැය ගන්න තමයි පැය මම හිතනවා පැහැදිලි මේක දෙවෙනි ගාන. අපි ආයෙත් බෝල් එක මකාගෙන අපි යා තුන්වෙනි ගානට. තුන්වෙනි ගානේ කියලා තියෙන්නේ ලඝු ගණක ආකාරයේ දක්වන්න. අපිට දීලා තියෙන්නේ 128 මේ තුන්වෙනි ගාන 128 සමානයි දෙකේ හත්ින් බලය. මේක ලඝු ගණක ආකාරයෙන් ලියන්න තියෙනවා. මේක ලියන්නේ පියවර දෙකකින් ලියන්න ඕනේ. අපිට කෙලින් උත්තරේ ලියන්න එක ලඝු දන්න කෙනෙක් දන්නවා කියලා මෙහෙම උත්තරේ ලිව්වොත් මේකට දෙන්නේ එක ලකුණ. ඔය ගැටිය දන්නවා ඒ කොටසේ ගානකට ලකුණු දෙකක් වෙනවා කියලා. මේකට දෙන්නේ එක ලකුණ. ඒ හින්දා මේක පියවර දෙකකින් ලියන්න ඕනේ. අපිට හැම ලකුණක්ම වැදගත් වෙනවා. අපි ලකුණෙන් ලකුණ තමයි පේපරේ ලියන්න ඕනේ. ඒ කියන්නේ ලකුණු යකෝ තමයි අපි ඒ පද දී පද එක ලකුණ බව ඇති. ඒ හින්දා මේක ලියන්නේ මේ දෙපැත්තටම ලඝු දාන්න. ලඝු දෙකේ පාදේ. මොකද ලඝු දෙකේ පාදේ කියලා දාන්නේ. දැන් දෙකේ පාදේ කියන්නේ මෙතන පාදේ දෙක. ඒ හින්දා මෙතන ලඝු දෙකේ පාදේ නෙමෙයි. 128. මෙතෙන්ට ලඝු දෙකේ පාදයට දෙකේ 7 වෙනි ගන්න. හරිද? දැන් මේක මෙහෙම නෙමෙයි. ලඝු දෙකේ පාදයට 128 සමානයි. ඔය කට්ටිය නිකන් කෙටිකමක් ඉදිරියට මේක හිතාගන්න මේක හරිම නෙමෙයි. මෙන්න මේ විදිහට මේකට කැපුණා කියලා එකක් හිතාගන්න. හරිද? එතකොට මේක එකක් නම් මෙතන 40ක් එතකොට ලඝු ගණක ආකාරයේ ලියන්නේ මේක ලඝු ගණක ආකාරයෙන් කියන්නේ මෙන්න නෙමෙයි. එතකොට ඒකට තියෙනවා පියවර දෙකක් තියෙනවා. ලකුණු දීවි මේකට එකයි ඔක්කොම ලකුණු දෙකයි. ඔන්න ඔහමයි ස්ට්‍රක්චර් එක හැදෙන්නේ. ලකුණු ගාන හම්බෙන්නේ. හරි බෝඩ් එක මකා ගන්න. අපි යමු හතරවෙනි ගානට. හතරවෙනි ගාන සුළු කරන්න කියලා කියනවා. දෙන්න මේක ඉතින් දාන්න 5x 12 බෙදීම 5යි දෙන්න ගොඩක් මම හිතා මේ මෙහෙම BG පද හරියට ආවම බලන්න. බලන කිසි දෙයක්ම වමනාවක් නැහැ. මොකද මේක සාමාන්‍ය භාග තුල කිරීමක් අදින්. දැන් මෙතන භාග තුනේ එකතු කරගන්න හරි අඩු කරන්න. හරි මොකද අපි කරන්න ඕනේ? හරයන් සමාන වෙන්න ඕනේ. එතන හරයන් සමාන දෙන්නේ මෙතන 5යි මෙතන x තියෙනවා. ඒ හින්දා අපි මේ 5x කරගමු. 5x කරගන්න තමයි මේක නෙමෙයි. යොදහකින මේ 5x කරගන්න. හරියට පහෙන් ගුණ කරනවා. හරය පහෙන් ගුණ කරනවා නම් අනිවාර්යෙන් ලාභය ඒ සංඛ්‍යාවෙන් ගුණ කරන්න ඕනේ. හරිද? එතකොට 5යි 12 නේ 5යි 5. එතකොට 5යි පොදු ඉන්නකොට 12 වින 5. ඒකට සමානයි 5යි x. හතරෙදිම 5x කියලා. මම හිතනවා ඒ කටියන මේක පැහැදිලි වෙන්නද කියලා. හරි. මම බෝඩ් එක මාරු කරනවා. අපි යමුද 5 වෙනි ගානට.
හරි. පස්සේ ගානේ මෙන්න මේ වගේ රූප සටහනක් අපිට දීලා තියෙනවා. මෙතන A B C ත්‍රිකෝණයක් දක්වලා තියෙනවා. මේ කාන්ත අන්නේ රූප සටහන වෙනවා. කියලා දීලා තියෙනවා. මේක අපෙන් අහන්නේ BAC කෝණය. ඒ කියන්නේ වෙන්නේ මේ කෝණය තමයි අපෙන් අහලා තියෙන්නේ. මේක BAC කෝණය තමයි අපෙන් අහලා තියෙන්නේ. කීයද කියලා. හරි. ප්‍රමේය තියෙනවා. දන්නේ නැත්නම් නෝට් කරගන්න. ත්‍රිකෝණයක පාදය දික් කිරීමෙන් සෑදෙන මේක බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා කියලා. ඒ කියන්නේ දැන් මේකනේ බාහිර කෝණය මේ පාදය දික් කරලා සෑදෙන බාහිර කෝණය. එතකොට ඒකනේ අපි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු කරගන්නේ ඉන්න බාහිර කෝණයෙන් මේ ත්‍රිකෝණේ ඇතුළට ගන්නවා. බාහිර කෝණේ ත්‍රිකෝණේ ඇතුළට ගන්නවා. ඒකට සම්මුඛ කියන්නේ හැම වෙලේම සම්මුඛ කියන්නේ මූණට මූණ බලාගෙන ඉන්න කෝණ දෙක. දැන් මේකට විස්තරයෙන් තියෙන මේ මූණට මූණ බලාගෙන ඉන්න කෝණ දෙක මොකක්ද? මෙන්න මේ 40 මේ BAC. නේද? එතකොට අපිට ලියන්න පුළුවන් මේ BAC දාන 40 සමානයි අංශක 9යි කියලා. තේරුණා? එතකොට BAC වෙනවා අංශක 50 කියලා. උත්තර. ප්‍රමේය දන්නවනම් මේ ගන්න ලිඛන පිළ කරගත්ත හැකි. හරි ආයතන. එක්තරා වැඩක් නිම කිරීමට විසින් 9 දිනකට දින 8ක් අවශ්‍ය වේ. එස්ටිමේට් කර ඇත. දින 6කින් එම වැඩේ නිම කිරීමට අවශ්‍ය වන මිනිසුන් ගණන. අර නිකන් කපුවට ගියාම මොකද මේ මිනිසුන් මේක මිනිස්සුන් ගන්න එතකොට කායක් දින 6කින් නිම කිරීමට නම් අවශ්‍ය වෙන මිනිසුන් ගන්න. මේක අපි හොයන්නේ මිනිස් දින ගන්න අපි හොයන්නේ දැන් මිනිස් දින දැන් මිනිස් දින කොතරක් යනවා කියලා. මිනිස් දින කියලා කියන්නේ එක මිනිස්සෙක් මේ වැඩේ කරන්නේ කොච්චර දින ගාණක් යනවද කියන එක තමයි මේ මිනිස් දින කියලා අපි හදන්නේ. ඒක හොයන්නේ දැන් ඔය කට්ටිය මේ වචනේම තේරෙන්නේ මිනිස් දින කියන එක. එතකොට මිනිස් දින ඒ කියන්නේ මිනිසුන් ගානේ දින කරන්නේ. එතකොට තමයි මිනිස් දින කියන්නේ. මේ දාට දීලා තියෙනවා මිනිස් 9 දෙනකොට දින 8ක් ගත වෙනවා. 9 වර 8 කිව්ව මිනිස් දින 72. හරි. මිනිස් දින 72 නේ කියන්නේ එක මිනිස්සෙක් දින 72ක් යනවා මේ වැඩේ නිම කරන්න. ඉතින් දින 6ක් මේ දින 6කින් මේ වැඩේ නිම කරන්න අවශ්‍ය මිනිස්සු ගන්න හොයන්නේ. මේ 72 අවශ්‍ය මිනිසුන් කියන්නේ අවශ්‍ය මිනිසුන් ගන්න හොයන්නේ. එක වැඩක් නිම කරන්න එක මිනිස්සෙක් දින 72ක් යනවා. දින 6කින්
මේ වැඩේ දින කරන්න අවශ්‍ය මිනිසුන් ගන්න තමයි 12. මිනිස්සු 13ක් ඕනේ. හරි ඒ ගණනක් ඉවරයි මම කියන්නේ 7 වෙනි ගණනට. හත්වෙනි ගාන අපිට කියනවා 5x වර්ගය හා 2x y යන බීජීය ප්‍රකාශන දෙකේ පුදාම පොදු ගුණාකාරය 7 වෙනි ගාන 5x වර්ගය 2x y මේක පල්ලෙහාට ලියාගමු 5x වර්ගය සමාන 2x 5x වර්ගය කොහොමද හැදිලා තියෙන්නේ? 5x වර්ගය හැදිලා තියෙන්නේ 5 ගුණ කිරීම x වර්ගය. පුදාම පොදු ගුණාකාරය. දැන් 2x කොහොමද ගන්නේ? 2 ගුණ කිරීම x ගුණ කිරීම y. මේකෙදි ඔය කටයන්නේ ලේසි එක සමාන පාද තියෙන්නේ. ඒවා මේ යටින් යටින් ලියා ගන්න ඕනේ. දැන් මෙතන පහේ පාදයක් තියනවාද මෙතන නැහැ. මෙතන ඉඩක් ගන්නවා. x පාදයක් තියෙනවද? ඔව්. මෙතන x. දැන් එක සමාන පාදය මේ යටින් යටින් ලියා ගන්නවා. ඊට පස්සේ දැන් මෙතන මොකවද? මෙතන ඒක y. හරිද? ඊට පස්සේ දැන් පුදාම පොදු ගණන පුදාම පොදු ගණනයි ඔයන්දී පුදාම පොදු ගණනාකාරය දැන් අපි දැන් මේ පල්ලෙහාට ලියාගත්තා. මෙතන කිරිකන් ගන්නවා. හරි. දැන් මේ පාදවල සංගුණක මේ පාදවල බලයන් වැඩි මිට ගන්නවා. ඒ කියන්නේ දැන් මෙතන 5 විතරයි නේද 5. දැන් මෙතනින් x වර්ගයේ මේ x කියන්නේ පළවෙනි පදයෙන් එනින්ද බලයේ ලොකු වර්ගයෙන් එකට මේක ගන්න. පුදාම පොදුන ආකාරයේ x වර්ගය. දැන් මෙතන කොහොමද මේකත් මොනවද කියන්නේ? වැඩිම බලය තමයි ගන්න. මේ මම හිතන තේරෙන්නේ කියලා. දැන් ඉතින් මේක බලන්න. 5 රද්දේ 10යි. x වර්ගය උත්තරේ 10යි x වර්ග y. 7 වෙනි ගාන. පස්සේ 8 වෙනි ගාන. අටවෙනි ගාන කියලා තියෙන්නේ වර්ගමූල 43 පළමු සන්නිකර්ෂණය තෝරා යටින් ඉරක් අදින්න. අටවෙනි ගාන වර්ගමූල 43. පළමු සන්නිකර්ෂණය අපිට උත්තර හතරක් මෙතන දීලා තියෙනවා. දැන් උත්තර හතරක් තමයි 6.4 6.5 6.6 6.7 පළමු සන්නිකර්ෂණය. right. ඉස්සෙල්ලාම මේකේ දැන් වර්ගමූල 43 මේකට ඉස්සෙල්ලාම තියෙන මේකට ඉස්සෙල්ලාම හමු වෙන වර්ගමූල සංඛ්‍යා හොයන්න ඕනේ. මේ දැනගන්න ඕනේ. එතකොට මේකට අපි ඉස්සෙල්ලාම හම්බෙන්නේ පූර්ණ වර්ගමූලය පූර්ණ සංඛ්‍යා කාණ්ඩයේ වර්ගමූලය කියලා 20යි. මෙතන 49 20යි කියන්නේ 6 දක්වන්නේ. ඒ 6 දක්වන්නේ කියන්නේ දැන් බලන්න ගැප් එක. එකක් ගැප් එක දැන් මෙතන ගැප් එක 7යි
43 36 ගෙන 7යි. මම 43 49 ගෙම 6යි. ගැප් එක නිකන් එක සමාන වගේ. ඒ හින්දා 6.7 වගේ ඉන්න ටිකක් chance එකක් අඩුයි. ඔය ගෙස් කරනවා විතරක් මම ඉන්නේ ඔය කට්ටියත් එක්ක කොහොමද මේ ගාන විභාග වෙලාවේ ප්ලෑන් කරන්න විදිහ තමයි මම මේ කියලා දෙන්නේ. ඒ හින්දා නිකන් මේක නිකන් 6යි දැන් දෙපැත්තටම සම වගේ. ඒක 6.7 6.5 වගේ ඒ වගේ අගයක් තමයි එන්න ඕනේ කියලා ගෙස් කරනවා. හරි. දැන් මේක මේ උත්තර දෙකෙන් එකක් වගේ ඊ කියලා ගෙස් කරනවා. මේක එන්න තියෙන සම්භාවිතාවය අඩු. ඒ හින්දා අපි දැන් 6ද දැන් මේ උත්තර 4කින් අපි උත්තර දෙකක් නිකන් ගෙස් කරා. කියන්නේ අඩු කරගත්ත දැන් අපි උත්තර දෙකකට වගේ. දැන් එහෙම තමයි ගන්න ප්ලෑන් කරනවා. දැන් අපි 6 මේක නම් ඉතින් චක් කරලා 6.4 එනකොට 6.4 එතනම 4 වලට දෙන්න ආයයි 7යි 2 මේ 6 වෙනස් අපේ 27 දෙකයි 37යි හාල 9යි 7යි 40.9යි 6යි අපි දැන් 6.5ට අක්ෂර පහකින් පහදන්න දෙකක් තිබුණේ 32යි 39යි 42.5යි 42.5යි අනිත 40.9යි 6යි. ඔයා ටිකක් 6.5 ළඟට ආවා කියලා තේරෙනවා. ඒ ළඟම උත්තරේ අපි පළවෙනි ගන්න එකක් නෙමෙයි දාන්නේ. එහෙනම් අපි 6.6 ගමු. අනිත් මොකක්ද ප්ලෑන් කරන්නේ? දැන් ඔය කට්ටියට තේරෙනවා 6.7 එන්න විදිහක් නෑ කියලා. අපි පළවෙනි දැනගත්තම 6.7 එන්නේ නැහැ කියලා. දැන් අපි සැකේට තමයි 6.6 බලන්නේ. 6.6 බලමු. ඊට පොත් උත්තරේ කීයක් එනවද කියලා. 6.6 36යි. තුනක් ඉතින් 6.6 36 කියන්නේ 39. එතන 39. ආය පහයි එකයි 43. 43.5යි 6යි. දැන් මේක කොහොමද එන්නේ කියලා තේරෙනවා. දැන් 6.6යි අතර. දැන් අපි කොහොමද මේකෙන් හරි උත්තරේ ගන්නෙ? මෙන්න මේ දෙක. දැන් 43 නේ අපිට 43ට කිට්ටුම උත්තරේ තමයි අපි ගන්න. දැන් බලනවා 6.5 තමයි අපි මම මේ වරන් 6.5 ආවේ 42.5 ඒක 43 අඩු කරපුවාම 42.25 දශම 7.5 ඊට පස්සේ 6.6ට ආවේ අපිට කරේ 43.5 43 අඩු කරනවා 43.5 බිංදුවේ දශම 5යි. හරි. දැන් ඔය කට්ටියට තේරෙනවා දශම 7.5ට වඩා දශම 5යට ආසන්න. ඒ හින්දා වර්ගමු වර්ගමූල 43 පළමු සංකර්ෂණය 6.6යි කියන එක. පදාර්ගමූල 43 පළමු සංකර්ෂණය එතකොට 6.6 කියන උත්තරේට ඉරන් දෙනවා. හරි.
ගණන් දැන් පාඩම් කර කර මේවා හරියට මේ ගණන් කියන්නේ ගණන් හදනම ගමන් මේකට හුරු වෙන්න ඕනේ. මේ වගේ ගණන් දැක්කම ඉක්මනට මේ ගණන් හදන්න පුළුවන්. එයා හොඳ ලෙවල් එකක ඉන්නවා. මම ගුරු ගණන් ඒක රුප කතාවක් දීලා තියෙනවා. මේක ගාන හදලානේ ඔය කට්ටියත් එක්කම හදන්නේ. එතකොට කොහොමද ගාන ප්ලෑන් කරන්නේ? මේ ඔක්කොම ඉගෙන ගන්න. එහෙම තමයි. ඔය කට්ටියත් එක්කම ගාන හදන්නේ. අංශක 70යි මෙතන. මෙතන අංශක 30යි. අපෙන් අහලා තියෙන්නේ SQR. මෙන්න මේ ත්‍රිකෝණය. මේ කෝණේ අපේ SQR. හරි. ගාන හදන්න කලින් මේ වගේ ගාන ඒ කියන්නේ රූප සටහන දුන්නා බය වෙන්න එපා. හැම වෙලේම අපිට රූප සටහනක් දෙන්නේ මේ ගාන ලේසි කරන්න. රූප සටහනක් දෙන්නේ හැම වෙලේම මේ ගාන ලේසි කරන්න. දැන් ඔය කටට තියෙනවා මෙන්න මේ සලකුණු දෙකෙන් කරන්නේ. ඒ සලකුණු දෙකෙන් කියන්නේ PR පාදයට QR පාදය සමානයි කියන එකනේ දක්වලා තියෙන අනිවාර්යයෙන් ඒක සම්බන්ධ වෙනවා. නැත්තම් මෙහෙම ගානකට දෙන්නේ නැහනේ අපිට පාද සමානයි කියලා. හරිද? දැන් ওই කටේට පේනවා නේද? මෙන්න මේ කෝණය SQR අපි අහන කෝණය මේ උඩවට ඔය කටේට පේනවනේ දැන් PQR සමාන QR කියලා දැන් ඔය කට්ටිය දන්නවනේ. මේ ඥානික ශ්‍රේණියක් තියෙනවා. සමාන පාද වලට සම්මුඛ කෝණ අගය සමානයි. සමාන පාද වලට සම්මුඛ කෝණ අගය සමානයි කියන්නේ මේ පාදයේ සමාන QR කියලා අපි දන්නවා. මේ පාදයේ සම්මුඛ කෝණ එකයි SQR කියන්නේ අපිට හොයන්න ඕනේ කෝණය. දැන් ඊට පස්සේ QR කියනවා දැන් මේකට මේක සමානයි. දැන් මේකට සම්මුඛ කෝණය මේකට එතකොට මේ පාදයේ කෝණය මේක වෙන්න ඕනේ. දැන් මේකට x කියලා දාගන්න ඕනේ. පැහැදිලි කරන්න. දැන් PR පාදයට x කෝණය සම්මුඛ කියන්නේ වෙලෙම ඉස්සරහට තියෙන කෝණය ඉස්සරහින් තියෙන කෝණය. ඒකට PR ඉස්සරහින් තියෙන කෝණය x නා QR කෝණේ පාදයේ ඉස්සරහින් තියෙන කෝණයට එන්න ඕනේ x. ඒකයි කියන්නේ. එතකොට මේ කෝණයට කියන්නේ PR PS සමානයි SQR. මොකද හේතුව PR සමානයි QR. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ දැන් මේක x දැන් අපි මේක ත්‍රිකෝණය. අපි කෝණ තුනම දන්නවා. ඒවා අපි දන්නවා කොහොමද මේ x හොයන්නේ කියලා. ඒකට දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව අංශක 180. මේ එතකොට x එකට පිටින් 30 එකට පිටින් 70 සමාන අංශක 180. මේ PS ත්‍රිකෝණේ 70 ගාමම 30 කියලා ගන්නවා. x හොයන්න තියෙන්නේ. ඉතින් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකට අංශක 180යි නම් මේ x කියන්නේ අංශක 80. x කියන්නේ මොකද්ද? x කියන්නේ SQR සමාන අංශක 80. ඊගාන ඉවරයි.
කලින් ගන්න. දහන ගන්නේ A හා B යන number of A සම්බන්ධතා ගන්න සමනයි ඉස්සෙල් number of B සමානයි 28යි n A මේලේ B සමානයි 28යි 28 A මේලේ B එතකොට 40යි අපේ ගන්නවා n A ඡේදනයි ඔච්චරයි මේක නම් ගාන හදන්න දෙයක් නෑ සූත්‍රේ හැබැයි දැනගන්න ඕන. සූත්‍රයක් තියෙනවා. ගන්න නැත්නම් ලියාගන්න n A මේලේ B සමානයි n A ගන්න n B වෙන n A ඡේදනයි කියලා. මේක ඔප්පු කරන්නත් පුළුවන් මම මේලා ඔප්පු කරන්න යන්නේ මේක සූත්‍රය තියෙනවා දෙන්නේ මේ විදිහට. දැන් අපි අගයන් දාන්න තියෙන්නේ. 40 කියලා දීලා තියෙනවා 20 දැන් 28 අපෙන් මේ A ඡේදනයි 40 සමානයි 48 M A ඡේදනය B n A ඡේදනය B මේ පැත්තට තියෙනවා 40 අනිත් පැත්තට තියෙනවා n A ඡේදනය B සමානයි එතකොට 48 40 කඩු කරනවා උත්තරය n A ඡේදනය B 8යි. මම හිතනවා ඒ කටයුතු තේරෙන්න කියලා.